ඔන්න ඉතින් මීට දවස් කීපයකට කලින් DJL එකේ ලේටස්ට්ම ප්‍රොඩක්ට් එක වෙන DJI Neo 2 එක රිලීස් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරනවා සහ මේ ඩ්‍රෝන් එකේ performance ඒ වගේම මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න හොඳම තැන සහ මේ ඩ්‍රෝන් එකේ තියෙන විශේෂ දේවල් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ RV20 Kodu channel එක සාම subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරලා තියාගන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. ඉතින් මේකේ mainly change වෙලා තියෙන දේ තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන size එක ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ තියෙන color එක. ඉතින් මේකට මේ පාර grey color එකක් තමයි මේ කට්ටිය ලබා දීලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සේ antennas දෙකක් වට පික් කරගන්න පුළුවන්. ඉතින් මේ antenna දෙකෙන් වට කිලෝමීටර් 10ක් යනකම් මේ ඩ්‍රෝන් එක රේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එකේ size එක සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. ඉතින් ඒක නිසා ගොඩක් ලොකු හුලං වලට තොරතුරු දෙන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ weight එකත් මේ කට්ටිය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව sense ගොඩක් මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒක නිසා ඩ්‍රෝන් එකේ safety එක පැත්තෙන් ගත්තත් ගොඩක් වටිනවා. ඒ වගේම OLED display එකකුත් ඔයාලට මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම 2 axis gimbal එකකුත් මේ පාර Neo 2 එකට මේ කට්ටිය රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් smooth සහ sharp footage කලින් ඩ්‍රෝන් එකට වඩා මේ ඩ්‍රෝන් එකෙන් වට ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ඩ්‍රෝන් එක කලින් ඩ්‍රෝන් එක වලට මතකයි වතුර උඩින් යවන්න බැරි ප්‍රශ්නයක් තිබ්බේ. ඉතින් මේ ප්‍රශ්නත් විසඳලා මේ පාර DJIලා මේක වතුර උඩින් යවන්න පුළුවන් හැකියාවත් මේ පාර මේකට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ Flymo combo kit එක සහ මේකේ stand pack කියන ඩ්‍රෝන් එක විතරක් සහ ඊට අමතරව ඔයාලට මේකේ FPV පදින්න කැමති නම් FPV pack එකකුත් මේ පාර DJIලා රිලීස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ sensors වල smooth එක කොහොමද කියලා. ඇත්තටම ගොඩක් හොඳට ඩිටෙක්ට් කරලා ඩ්‍රෝන් එකේ safety එක ගොඩක් හොඳටම හදලා තියෙනවා මේ ඩ්‍රෝන් එකෙන්. ඊටත් අමතරව ඔයාලට මේකේ 4K 100 fps රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම slow mo videos ඔයාලට මේක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කලින් ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන් මේකේ තියෙන quick shot button එක මේ ඩ්‍රෝන් එක උඩ තමයි හම්බෙලා තිබ්බේ. ඉතින් මේකේ මේ ඩ්‍රෝන් එකේ ඔයාලට මේකේ LiDAR sensor එක ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන buttons ටික ඔයාලට මේ side එකෙන් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේකේ තියෙන heat sink උනත් ගොඩක්ම professional විදිහට හදලා තියෙනවා. ඒක නිසා මේ ඩ්‍රෝන් එකේ heat එක උනත් ගොඩක් හොඳට balance කරලා තියෙනවා DJI මේ පාර. ඉතින් මේ පාර DJI මේකට DJI එකේ hand control උත් දීලා තියෙන නිසා ඩ්‍රෝන් එක ඔයාලට අතෙන් control කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන්ම. ඉතින් remote එක නැතත් ඔයාලට අතෙන්ම ඩ්‍රෝන් එක control කරගන්න පුළුවන් හැකියාව මේ පාර DJI introduce කරලා තියෙනවා. ඉතින් කලින් ඩ්‍රෝන් එකට වඩා ඔයාලට මේකේ active track ඊට පස්සේ voice track වගේ ගොඩක් හොඳ features advanced features ඔයාලට මේ ඩ්‍රෝන් එකට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එක පදින්න ගොඩක්ම ලේසි. ඒ වගේම පොඩි කෙනෙක්ට දුන්නත් මේ ඩ්‍රෝන් එක fly කරගන්න ඇත්තටම ගොඩක් ලේසි කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ ඩ්‍රෝන් එක අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන. අපි මේ ඩ්‍රෝන් එක purchase කරොත් අනිවාර්යෙන් මේ ඩ්‍රෝන් එකේ full review එකක් ගේනවා. ඉතින් ඒක නිසා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම ගිහලා channel එක subscribe කරලා තියලා බලන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. සහ අදට ගැන වීඩියෝ මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.